පොත ලියපු අපේ ලුතිරන් කර්නල් සුජිත් චාමි දෙදිරිසිංහට මා ආරාධනය කරනවා. ඔහු මම ඔබේ නම මීට කලින් වතාවකුත් කියලා තියෙනවා රුසන්දරය ප්‍රසංගයක මායි මේ ඉඳන් කියලා ගීතයකුත් ඔහු ලියලා තියෙනවා යුද්ධය පිළිබඳව රූකාන්ත කියන. ඉතින් කෙටි අදහස් දැක්වීමක් සුජිත්ගේ. මේ හොඳ අත්පොලසනාවක්. සුබදේශනක් සියලු දෙනාට මීට අවුරුදු 7කට විතර කලින් එක හවසක මම ගමේ පන්සලට පාන් තැටි 58ක් අරගෙන ගියා. බෝධි පූජාවක් වගේ එකක් තියන තනියම මමයි බිරිඳයි දරුවෝ දෙන්නත් එක්ක. හාමුදුරුවෝ බලනවා පාන් තැටි 58ක්. හාමුදුරුවෝ එහෙන් ගයිනවා මෙහෙන් ගයිනවා. සාමාන්‍යයෙන් 7යි නැත්නම් 21යි. මොකද මේ 58ක් අරගෙන ආවේ කියලා මගෙන් ඇහුවා. මං කව හාමුදුරුවෝ මං හෙටේ ඉඳන් ඓතිහාසික වැඩක් කරන්න යනවා. මම ලියන අලුත් පොතේ 58ක් මැරලා තියෙනවා. 61ක් හිටියා 58ක් මැරුණා. ඒ 58 වෙනුවෙන් හැමෝටම එක පාන්තලයක් මට පත්තු කරන්න ඕනේ කියලා. එහෙම පටන් ගත්ත ගමන අවුරුදු 3ක් තිස්සේ කිලෝමීටර් 15000ක් ඇවිදගෙන රට පුරා ගිහිල්ලා උදාහරණයක් හැටියට කොකාවිල් වලට අපේ ගෙදර ඉඳලා ගිහින් එන්න කිලෝමීටර් 710ක් යනවා. 19 වතාවක් මගේ පුද්ගලික කාර්යයේ තෙල් ගහගෙන ගිහිල්ලා තියෙනවා. ඒ 710 වැඩි කිරීම 19 කොකාවිල් වලට ගිය දුර විතරක්. මට ඕන කළ තිබුණා මේ පිළිබඳ වේලෙකට සමාජයේ අසම්පූර්ණ හා වැරදි කතා ගොත් සමාජගත වෙන්න තිබුණ නිසා ඇත්ත සමාජයට දෙන්න. ලෝක යුද සිනමාව හැම රටකම තියෙනවා. ඇමරිකාවේ බැලුවත් රුසියාවේ ප්‍රංශ ජර්මනි ඉන්දියාවේ බැලුවත් ඕන තරම් තියෙනවා. අපේ රටේ විතරයි ඒක ඇඟිල්ලෙන් ගයින්න තරම් අති ඇඟිලි ගන්නටත් වඩා අඩුයි. අපි තාමත් විජිතපුර සරණ ගැන කතා කරනවා දුර්ගම් රජුරුවන්ගේ. හැබැයි ගෙවුණු අවුරුදු 30 යුද්ධ ගැන කතා කරනකොට ඒක නිකන් අපිට නොගැලපෙන වචනයක් බවට පත් වෙලා තිබුණා. යුද්ධ කරන්න වැඩියෙන්ම අකමැති හමුදාවේ අපි මේ ඇඳුම් ඇඳගෙන මේ වගේ AC එකක ඉඳගෙන යුද්ධ කරන්න බෑ. අපිට කැලේට යන්න වෙනවා, මඩේ ළඟ ඉන්න වෙනවා, මැරෙන්න තුවාල වෙන්න වෙනවා. ඒ නිසා සාමයේ වැඩියෙන්ම අවශ්‍ය වෙලා තියෙන හමුදාවේ අපිට. ඒ නිසා සාමයේ පවත්වාගෙන යාමේ අධික වුමනාව පිපාසයෙන් පෙළෙන්නේ අපි. ඒ නිසා නැවත යුද්ධයක් ඇති නොවීම මේ බාරදුර වගකීමත් හමුදාවේ හැටියට අපි කර තබාගෙන යනවා. එහෙමනම් නැවත යුද්ධයක් ඇති නොවෙන්න නම් යුද්ධයේ හැටි ස්වභාව දැනගන්න ඕනේ. නැත්තම් ගෙදර ඇවිල්ලා දොරට තට්ටු කරනකම් අපි දන්නේ යුද්ධේ පටන් ගන්නවාද කියලා. ඒ නිසා යුද්ධේ නවත්තන්න නම් සාමි පවත්වන්න නම් යුද්ධයේ හැටි ස්වභාව අපි දැනගන්න ඕනේ. ඒක දැනගන්නේ කොහොමද? එක්කෝ කටින් කියන කතා වලින් නැත්තම් පොත් වලින් සිනමාවෙන් නාට්‍ය වලින් මේ හැම එකකින්ම. ඒ නිසා තමයි මේක කාලීන අවස්ථාවක් තියෙන්නේ. මගේ මේ පොතේ මම අවසානයේටත් තම අන්තිම පිටුවෙත් මම ලියලා තියෙනවා. ලුතුණින් අලදෙනිය සාජන් ඩිංගිරි බණ්ඩ වගේ චරිත වීරයෝ අපිට හැමදාම අවශ්‍යයි. හැබැයි එදවස ඕන් බිහි වුණු පරිසරයක් නැවත ඇති නොවීමට අපි වග බලාගත යුතුයි කියලා. ඒ නිසා මගේ පොත් කලාව තුළ හැම වෙලාවෙම මම උත්සාහ කරන්නේ ඔබට අපට නිදහසේ පය ගහන්න භූමියත් හුස්ම ගන්න නිදහසක් ඇති වෙන්න ඕනේ කියන තැන ඉඳගෙන. එතකොට මේ කතාව වැහිලා තිබිච්ච එකක් හමුදාව තුළ පවා හරියට මේ කතාව පිළිබඳව අවධියක් තිබුණේ නැහැ. හැබැයි මේක කරලියට දැම්මට පස්සේ අර පාන් තැටි 58ට මට වටිනාකමක් අධ්‍යක්ෂකතුමායි නිෂ්පාදකතුමායි දුන්නා කියලා මට හිතෙනවා. එදා මං හිතපු දේ ඒකට සබාධාමින් ආශිර්වාදයක් වුණා කියලා මට දැනෙනවා. මේසා විශාල දෙවන්ත ආයෝජනයක් සහිතව මේසා විශාල කැපකිරීමක් සහිතව මනම් පිරිස සහ අපේ නිෂ්පාදකතුමා මේකට දක්වපු දායකත්වය පිළිබඳව. ඒ නිසා මේක හමුදාව පැත්තෙන් ඓතිහාසික අවස්ථාවක්. යුද්ධය පිළිබඳව කතා කරනකොට මේ කොකාවීර සහ අලදෙනියගේ කතාව සම්දිස්ථානයක්. ඒක අපිට අමතක කරන්න බෑ. මම එක පුංචි කතාවක් කියන්නම්. යුද්ධය තුල තියෙන ගහමරා ගන්න එක විතරක්ම නෙමෙයි. ගිනියවි යකඩ ගොඩවල් උනාට ඒක පිටිපස්සේ ඉන්න සංවේදී මිනිස්සු. වෙඩිපත්තු වෙන්නේ නැති තැන්වලත් යුද්ධ තිබුණා. ඒක මට මේ පොත හරහා ඔබට කියන්න ඕන කරලා තිබුණා. මාන්කුලම් කැම්ප් කොකාවිල් කැම්ප් එකෙන් බේරිලා එනවා. දින 11කට පස්සේ එක සෙබලෙක් ලාන්ස් කෝපල් කෙනෙක් දින 11ක් කැලෑවේ ගත කරලා මඩ වතුර බීගෙන කුරුම්බ බීගෙන විදාවට මිනිසී නැති වෙමින් මාන්කුලමට එනකොට මාන්කුලම කැම්ප් එකට අමතර බටපිරිස් ඇවිල්ලා කඳවුරේ සීමාව ලොකු වෙලා
මේ අලුතෙන් කඳවුරට මාන්කුරමට ආපු කට්ටිය බලනවා ගස් අස්සෙන් කවුද එහාට මෙහාට යනවා පේනවා. මේකල කතා කරලා කියනවා කවුද කියලා. දැන් අර කොකාවිල් කඳවුර විනාශ වෙලා දවස් 11ක් ගිහිල්ලා මුලින් මේගොල්ලෝ හිතුවා කවුරු හරි ජීවිතේ බෙරගෙන එන අය ඉන්න පුළුවන් කියලා පළවෙනි දවස් 3 4 5 අවදියෙන් හිටියා. හැබැයි දවස් 11කට පස්සේ එහෙම කෙනෙක් එන්න විදිහක් නැහැ. ඒක ත්‍රස්තවාදියෙක් වෙන්න පුළුවන් කියලා අපි ආයතත් අමෝරාගෙන කෑ ගහනවා මේ කවුද මේ හෙල්ලෙන්නේ ගහෙන් ගහට මාරු වෙන ඈත මිනිස්සෙක්. අවසානයේ ඊටම අවාසනාවන්ත විදිහට ඔහු මිය යනවා. ඔහු කඳවුරේදී ගෙනලා බලනකොට ජීවිතේ බේරගෙන එන කෙනෙක් ඒ අවාසනාවන්ත සිද්ධිය. ඔහුගේ සාක්කුවේ තියෙනවා පොඩි පැන්සල් කොටයකින් ඇඳපු ලොකේෂන් දෙකක් මාක් කළා අම්පාරේ ගෙදරට යන පාර. ඔහු මැරුණොත් මිනිහා හරි ගෙදරට යවන්න කියන එක තමයි නොකිය කිව්වේ. ඒ හරි සංවේදී කතන්දර. සමේ චිත්‍රපටිය හරහා අපිට ඇහැට විතරක් නෙමෙයි හදවතටත් කතාවක් කියන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා යුද්ධ පිළිබඳ චිත්‍රපටයක් කරනකොට අනික් ඒවාට වඩා වෙනස්. යුද්ධය කියන්නේ ගහමරා ගන්න එක බව ඇත්තයි. හැබැයි ඒක ඇතුලේ තියෙන ඉවසීම දරා ගැනීම කැපකිරීමේ සීමාවල් පිළිබඳව මිනිස්සුන්ට හිතන්න. ඒ නිසා මම හිතනවා මේ කතාවත් එක්ක අපිට අලුත් මානයකට අපේ හමුදාව රට පිළිබඳව ඉස්සරහට ලෝකයට කියන්න පුළුවන් වෙයි කියන. යුද්ධය පිළිබඳ ලියන එක, චිත්‍රපටි හදන එක යුද උන්මාදය නෙමෙයි. මේ කිසිවකකින් යුද්ධයේ උත්කර්ෂයට නගන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි ඔබට මට නිදහසේ පය ගහන්න මම කලින් කිව්වා වගේ අද මෙතෙන්ට ආපු කාගේවත් බෑග් මල්ලක් චෙක් කරේ නැහැ. නිදහසේ ආවා, නිදහසේ යනවා. එහෙම පය ගහන්න, එහෙම ඉඩහසල ලබා දුන්න මිනිස්සු මේ කැපකිරීම වල පිටිපස්සේ හිටියා. මරණ හැම කෙනෙක්ම ආසන්නතම ඉන්න සගය දිහා බැලුවා. මට ඉවර කරගන්න බැරුණු ටික ඉවර කරගන්න කියලා නොකිය කිව්වා. මියන අවසාන මොහොතේ උපන් මහ පොළොව දිහා බලාගෙන ඇස් දෙක පියාගත්තා. මම මේ උපන් බිමට ණය නෑ කියන්නේ. ඒ නිසා ඒ කතාව ලියවෙන්න ඕනේ. මරණ හැම කෙනෙක්ගේම ඇස්වල කියන කතාවක් තිබුණා. මම නිර්මාණකරුවෙක් හැටියට ලියපු පොත් 9න් දෙකක් චිත්‍රපටි වලට එකක් දැන් සක්‍රිය වෙලා තියෙනවා. තව එකක් අරගෙන තියෙනවා. අනිත් පොත ටෙලිනාට්‍ය සීරීස් එකකට අරගෙන තියෙනවා. ඒ ගැන මට නිහතමානීව සතුටුයි. ලියපු 9න් 3ක් කිහිම අරගෙන පිළිබඳව ඒවත් ඉදිරියට මේ වගේ කරලියදී සමස්තයක් ලෙස යුද්ධය පිළිබඳ ලියන මගේ පෑන නිතරම මම හසුරවන්නේ නැවත එවැනි පරිසරයක් ඇති නොවිය යුතුයි කියන එක. ඒක විශේෂයෙන් මම කියන්නේ කළ චන්න කරුණාත්ම කිව්වා වගේම මේ ඒවා පිළිබඳව විවිධ අය විවිධ කෝණ වලින් අපට ගල් මුල් තමා ගසන්න පුළුවන්. ඒ නිසා යුද්ධය අවුලන්න නෙමෙයි මේක හරහා ඇති නොවන යුද්ධයක සාමීප ප්‍රතිලාභ කොච්චරද කියලා ඔබට දැනෙන්න ඕන නිසා. එහෙමනම් ගොඩක් කතා කරන්න ඕනේ නැහැ. අපි පරම වීර පූජාත් එක්ක හම්බ වෙමු. අපි මේ රට නිදහස් කරලා දුන්නා. හැමෝටම තව නිර්මාණ කරන්න ඉඩහස ලැබලා දුන්නා. එහෙනම් සතුරු විසින් පෙරදානික හදවත් කිනිගත්තේ පතුරු වැටුණු ජීවිතය යලි දලු ලියලා ඇත්තේ අතුරු මිතුරු යාළුවෝ මිස දෙපිලක් මෙහි නැත්තේ ඉතුරු කරපු රට බලන්න එනවද මේ පැත්තේ මේ කතාවල තියෙන්නේ එහෙම ඉතුරු කරපු රටක කතා ඒව බලන්න ස්තුතියි